බිස්නස් කරන කට්ටිය කියනවා මේ අපිට නම් කොටස් වල වලින් වැඩක් නැහැ කියලා. මම මේකට පොඩි වීඩියෝ එකක් කරන්න ඉන්නේ. ඒ හිත තමයි මේ ආවේ. ඒ කියන්නේ ඇත්තටම බිස්නස් කරන කෙනෙක්ට මොකද්ද කොටස් වල වලේ තියෙන වැදගත්කම කියලා. හරි. ඒතර අපි පුරි ඩුබායි වල පුරි යොට් රයිඩ් එකක් කරන්න හදන්නේ. ඉතින් අපි කතා කරමු ඔයා බිස්නස් කරන කෙනෙක් නම් ඔයා බිස්නස් එකක් හදපු කෙනෙක් නම් ඔයාගේ බිස්නස් එක හොඳට ප්‍රොෆිට් නම් ඔයා මිලියන ගණන් හම්බ කරනවනම් ඒගොල්ලෝ හිතනවා අපිට නම් කොටස් වල වල වැඩක් නැහැ. හරි. අපිට නම් කොටස් වල වල වැඩක් නැහැ. අපිට අපේ බිස්නස් එක තමයි මහන්සියලා කරගන්න ඕනේ කියන අදහස ඉන්නවා නෑ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඒ දන්නවද වැරදි? දැන් ඔයාගේ බිස්නස් කියන දේ ඔයා කරන බිස්නස් එක ඔයා සමහරට කරනවා වෙන්න පුළුවන් ටූරිසම් කරනවා වෙන්න පුළුවන්. ඔයා සමහරට කරන්නේ හොටෙල් බිස්නස් එකක් වෙන්න පුළුවන්. ඔයා සමහරට වාහන සේල් එකක් වෙන්න පුළුවන්. වටේ වාහන හදනවා වෙන්න පුළුවන්, සර්විස් කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් IT බිස්නස් එකක් වෙන්න පුළුවන්. වටේව. මොන බිස්නස් එක කරත් ওই බිස්නස් වල එනවා විවිධාකාර සයිකල්. බිස්නස් වල එන්න පුළුවන්. විවිධාකාර රිස්ක් එන්න පුළුවන්. සහ ඊට අමතරව එන්න පුළුවන් ගයිස් ඒ රිස්ක්ස් වලට අමතරව එන්න පුළුවන් දේවල් තමයි ඔයාලගේ තියෙන මිස්ටේක්ස් වෙන්න පුළුවන්. ඔයාගේ ඉන්න හොඳම එම්ප්ලොයි කෙනෙක් ගෙදර යන්න පුළුවන්. ඔයාගේ රිස්ක් තියෙනවා. ඒතර ඒ බිස්නස් වැටිලා අපිට ලොකු ලාභයක් ගන්න බැරි. අපිට අලාභ වෙන කාලේ තියෙන්න පුළුවන්. අන්නේ කාලෙට ඔයාගේ ව්‍යාපාරයේ ආදායම හරිද? ඔයාගේ ව්‍යාපාරයේ ආදායම ඒකාකාරීව තියාගන්න. මේ වැටෙන ඒ කියන්නේ උඩයට යන කාලේ තියෙනවනේ. ඒතර ඒ කාලෙදී ඔයාගේ ව්‍යාපාරය මෙහෙම උඩයට යනකොට ඒක ඒ එකම මට්ටමක තියාගන්න. ඔයාට ලොස් වෙන කාලෙදිත් ඔයාට අපාඩුවක් නැතුව ඔයාගේ ආදායම මේකාර ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක. මිනිස්සෙක් ලයිෆ් ස්ටයිල් එකක් තියෙනවනේ. දැන් ඔයා සමහරට මිලියන ගාණක් මාසෙකට වියදම් කරලා හුරු වෙලා. ඒතර ඔයාගේ බිස්නස් එක පාට වැහෙනොත් එimhe ඔයාට ආයෙත්තර පල්ලෙහා ලයිෆ් ස්ටයිල් එකකට යනවා. එහෙම නැති වෙන්න ඔයා ව්‍යාපාරයෙන් හොඳට ආදායම හම්බ කරපු කාදී ව්‍යාපාර තවත් ව්‍යාපාර වලට ඩයිවර්සිෆයි කරනවා. ඒක තමයි ඔයාට තියෙන හොටෙල් බිස්නස් එකක් නම් ඔයා බැංකින්, ෆයිනෑන්ස් වෙන්න පුළුවන්, ඉන්ෂුරන්ස් වෙන ඒවටත් ඩයිවර්සිෆයි වෙලා ඒවෙනුත් ප්‍රොෆිට්ස් ගන්නවා. ඒතර එහෙම ගත්තාම මොකක්ද තියෙන වාසිය? එහෙම ගත්තාම තියෙන වාසිය තමයි ඔයාගේ බිස්නස් එක වටේ මොන හරි වෙන්න පුළුවන්. එතකොට ඔයාට එතනිනුත් ඔයාට ආදායම. එතකොට එහෙම ඩයිවර්සිෆයි කරන්න තියෙන හොඳම මෙතඩ් එක තමයි ලෝකේ ඉන්න ලොකු බිලියනර්ස් යූස් කරන කොටස් වෙන්දබල. එතකොට ඔයාට කොටස් වෙන්දබල යූස් කරා. ඔයා ලොකු බිස්නස්මන් කෙනෙක් නම් හරි. ඔයාට ඔයාගේ බිස්නස් එකෙන් ඔයා හිතන්නකෝ යම් කිසි ඔයා උපයගත්ත ගානක් ඔයා ෆික්ස් ඩිපොසිට් දාගෙන මේවා කරගෙන නාස්ති කරගන්න නැතුව ඔයා හිතන්න ඔයාට මාසෙකට 1 මිලියන් එකක් කෙන කෙනෙක්, 2 මිලියන් එකක් කෙන කෙනෙක්, 5 මිලියන් එකක් කෙන කෙනෙක්. හැබැයි ඔයාගාව සල්ලි ඇති. හරි. එකපාර සමහරට ඇති ඔයා කෝටි 5-10ක් ඉතුරු කරේ. ඒ මුදල ඔයාට පුළුවන් නම් කොටස් වෙන්දබලට දාන්න. ඔයාට කොටස් වෙන්දබලනොත් ඔයාට නිකන් ඉඳලා 1 මිලියන් එකක් 2 මිලියන් එකක් මාසෙට ගන්න පුළුවන්. කොටස් වෙන්දබල සමහර කට්ටිය හිතන් ඉන්නවා මේක මේ දවස පුරාම බලාගෙන මේක දවස පුරාම ස්ක්‍රීන් බලාගෙන කරන එහෙම දෙයක් කියන්නේ නැහැ. කොටස් වෙන්දබල කියන්නේ පැසිව් ඉන්කම්. දැන් ඔයා හිතන්නකෝ මම කොටස් වෙන්දබල කෝටි ගණනක් දාලා තියෙන කෙනෙක්. හැබැයි මම පුද්ගලිකව එහෙම මේ මුළු දවසේ එහෙම කොටස් වෙන්දබල බලාගෙන ඉන්නේ නැහැ. ඉතින් මම යම්කිසි පැසිව් ඉන්කම් එකක් හදලා තිනවා. ක්වාටර්ලි ෆයිනෑන්ෂියල් ආවම පොඩ්ඩක් මම බලනවා. හැබැයි ඒ ලෙවල් එකට ඔයාට ඒ ලෙවල් එකට හදන්න නම් ඔයාට මුලින්ම ඔයා යම්කිසි এডুকেෂන් එකක් මාස 3-4ක් මේක ගැන ගන්න ඕනේ. ඩීටේල්. හැබැයි ඒ ලෙවල් එකට ඔයා හැදුවට පස්සේ ඔයාට පුළුවනි මොකද්ද ඔයාට පුළුවනි පොඩි ටයිම් එකක් මේක බලලා මේ වැඩේ කොට දාගන්න. ඒ කියන්නේ පෝර්ට්ෆෝලියෝ එකක් හදලා ඔයාට නොලෙජ් එක තියෙනවා, කම්පැනි ස්ටඩි කරලා තියෙනවා මාස 3-4ක් බර දාලා ඊට පස්සේ ඔයාට ලොකුවට ඒකට එෆෙක්ට් එකක් දාන්න යනවා. ඔයාගේ ෆුල් ඔයාගේ නෝමල් එදිනෙදා කරන බිස්නස් එකට ඔයාට ෆෝකස් එක දෙන්න පුළුවන්. ඒතර අතරිනුත් ඔයාට කලින් ඔයාට තිබ්බේ අපි කියමු 2 මිලියන් එනවා ඔයාගේ බිස්නස් එකේ වෙන ආදායමක් නැහැ. බිස්නස් එක වැන්නොත් ඒ 2 මිලියන් නැතන. හැබැයි දැන් ඔයාට තියෙන කොටස් වල දෙපොඩුත් ඔයාට 2 මිලියන් එනවා. ඔයාට 4 මිලියන් එනවා. හරි. එතකොට අරක වැඩිච්ච කාලට මේක තියෙනවා. හරි. එතකොට අන්න ඒ වගේ ඔයාට සිස්ටම් එකක් හදන්න මටත් පුළුවන් ඔයාලට හෙල්ප් කරන්න. ඉතින් ඒක නිසා channel එක subscribe කරන අපේ කොටස් වෙනදබල ක්ලාස් එකත් එක්කත් පුළුවන් නම් join වෙන්න කියලා ආරාධනා කරනවා. අපේ channel එකේ තියෙන වීඩියෝස් දාලා. හරි. ඉතින් channel එක subscribe කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. ජය වේවා.